ගෙදර බාත්රූම් එකට ඇතුල් වෙද්දිම ණයෙක්ව දැක්කොත් ඔයාට මොන වගේ හැඟීමක් ඇති වේද? මෙන්න ඒ වගේ නිවසකට තමයි අපි අද යන්නේ පානදුරේ නිව්ඩාව ප්‍රදේශයේ නාන කාමරයක් තුල ණයෙක් ඉන්නවා කියලා අපිට ලැබුණු තොරතුරක් මත අපි ගියා ආරක්ෂිතව ඒ ණයාව මුදවගෙන සුදුසු පරිසරයකට මුදා හරින්න. මෙන්න මේ විදිහට තමයි ඒ නාගයා නාන කාමරය ඇතුලේ හැංගිලා ඉඳියේ. ඉතින් හර්බල් හවුස් අපි හැමදාමත් කියනවා මේ සර්පයින්ව සුරක්ෂිත කළ යුතුයි. ඒ වගේම ඔබේ නිවස ඔබේ වටපිටාව පිරිසිදුව තබා ගන්න. ආහාර හොයාගෙන එළිමහනේ සැරිසරන නාගයින්ට හැංගෙන්න පුළුවන් තැන් පුළුවන් තරම් ඔයාගේ නිවසින් අවම කරලා තියාගන්න, ඔයා වග බලා ගන්න. එහෙම වුණොත් සර්පයාගෙන් ඔයාට වෙන්න තියෙන හානියත්, ඔයා නිසා සර්පයාට වෙන්න තියෙන හානියත් නිකන්ම අඩු වෙලා යයි. අපි හැමදාමත් වගේ මේ සර්පයින්ව ආරක්ෂා කරමු.